හෙලෝ ළමයි. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ පුංචි ව්ලොග් එකක් අරගෙන අද මම ඔන්න ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා. ඉතින් කියන්නකෝ ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? මං හිතනවා ඉතින් මාත් එක්ක ඔයගොල්ලෝ තරහ නැතුව ඇති කියලා. අද නම් මං ඔයාලා පුංචි රවුමක් එක්කගෙන යන්නේ. කොහෙද දන්නවද දැන් මේ යන්නේ අපි? මට ඔන්න ගෙදරට කර්ටන් වගේක් ගන්න උවමනා වෙලා තියෙනවා. ඒක නිසා අපි යන්නේ මේ කොළඹ පැත්තේ. පේනව නේද? අහසේ ඉතින් වැහි වලාකුළක් නම් තියෙනවා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා වැස්සක් නම් එන්න එපයි කියලා. මොකද ඉතින් රෝද දෙකේ යද්දි එහෙම වුණොත් ඉතින් අපි තුන් දෙනාටම හොඳටම තෙමෙන්න වෙනවනේ. අන්න ඉතින් කොහොමින් හරි අපිට උවමනා දෙන්නට අපි ආවා. හැබැයි මම මෙන්න මේ පාරේ යන්නේ පළවෙනි පාර. මෙන්න මේ රතු පල්ලියත් බලාගන්න මට ලොකු උවමනාවක් තිබ්බා. මේක නම් ඉතින් හරිම ලස්සනයි නේද? අන්නේ පල්ලියත් පහු කරගෙනම අපි ආවා පළවෙනි කර්ටන් කඩේට. මෙතන නම් ඉතින් ලස්සන කර්ටන් ගොඩාක් තිබුණා. හැබැයි මේ දවස්වල මගේ හිත යන්නේ චුට්ටක් කලර්ෆුල් මල් තියෙන ඒවට. මෙන්න මේකට තමයි මම ගොඩාක් ආසොනේ. හැබැයි මට ඕනුනේ වෙන පාටක්. ඒ වුණාට ඉතින් ඒ කර්ටන් කඩේ මෙන්න මේ කලර් එක විතරයි තිබුණේ. ඉතින් මම ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. මොකද මම එච්චරට මේකට හරිම ආස හිතුණා. මෙතන ඉතින් ඊටත් වැඩිය ගොඩක් ලස්සන ඒවා තියෙනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට ඉතින් කඩේට ගිහිලා පළවෙනි පාර මගේ ඇහැට යන දේ තමයි මම බලන්නේ. මීටත් වැඩිය කොච්චර ලස්සන දේවල් තිබුණත් මට ඉතින් ආස හිතෙන්නේ නැහැ. ඊටත් පස්සේ මෙන්න මේ තියෙන දෙවෙනි කඩේ. ඔන්න මම කඩේ ඇතුළට යද්දිම දැක්කා මෙන්න මේ කලර්ෆුල් කර්ටන් ටික. ඉතින් ආයේ වෙන මොනවා බලන්නද මම හොයම ගියේ ටිකක් කලර්ෆුල් ඒවනේ. මං ඉතින් අන්න මෙන්න මෙතන තමයි අන්තිමට නතර වුනේ. මට මේක දැක්කම නම් ගොඩක් මාස හිතුණා. මෙතන ඉතින් මේ එකම ඩිසයින් එකේ කොළ පාට, නිල් පාට, තද කොළ පාට ඒවා තිබුණා. ඒ වුණාට මම මෙතන තිබුණ ඔක්කොම කර්ටන් ටිකත් බැලුවා. මොකද ඉතින් ඔයා මම කඩේකට ගියාම කොහොමත් එහෙමයිනේ. අපි ගන්නෙ නැති වුණත් අපි ඇද හරි බලනවනේ. ඒ ඉතින් අපේ හැටි නේද ළමයි? මං ඉතින් මෙතන තිබුණු මුළු කර්ටන් ඔක්කොම බැලුවා. මට මෙන්න මේ තියෙන මෙන්න මේ නිකන් තැඹිලි පාට තියෙන කර්ටන් එකටත් ගොඩක් ආස හිතුණා. මෙතනින් මට මෙන්න මේ දෙකට තමයි ඉතින් ආස හිතුනේ. අන්තිමේදී මම ගත්තේ ඉස්සලම පෙනුම කොළ පාට එක. මේ තියෙන ඉතින් අපි ඒකත් අරගෙන එන ගමන්. හැබැයි දැන් නම් වෙහි වලාකුළු නෑ. පේනව නේද කොළඹ අහස කොහොමද කියලා? උසට උසේ බිල්ඩින්. ඉතින් ළමයි මම මේ යන්නේ ඔයාලට මට බඩුවක් පෙන්නන්න තියෙන. මතකද දවසක් මම හැමිල්ටන් ඇල ගැන කිව්වා. මේ තියෙන්නේ කැලණි ගඟ. කැලණි ගඟේ අතු ගංගාවක් විදියට තමයි ඔන්න හැමිල්ටන් ඇල පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ අපි මේ දැන් යන්නේ හැමිල්ටන් ඇල තියෙන පාරේ. ඉතින් මෙන්න මේ ඇලට ලන්දේසි ඇල කියලාත් කියනවා. මම හොයාගත්ත කරුණ විදිහට නම් මේ ඇල අවුරුදු 100කටත් වඩා පරණ වෙනවලු. ඒ කාලේ නම් මේ ඇල ලස්සනට පිරිසිදු තියෙන්නේ නැති නේද? හැබැයි දැන් නම් මේ ඇල ගොඩක්ම අපිරිසිදු වෙලා. ඔන්න ළමයි මෙදා සැරේ නම් මම කර්ටන් මහන්නේ වෙනස් විදියකට. ප්ලේට් තියන්නෙත් නැතුව, රින් දාන්නෙත් නැතුව මට හිතුණා ටිකක් වෙනස් විදිහකට කර්ටන් එක මහන්න ඕනි කියලා. ඉතින් ඔන්න කර්ටන් එක මහන්න ගත්තාම
අනිවාර්යයෙන්ම මං ඔයගොල්ලන්ට ඒකත් අරගෙන එන්නම්කෝ. මං හිතනවා ඉතින් ඒ විදිහමට පහසුයි. ඒ වගේම ලාභදායි. ලාභදායිටත් වැඩිය මට හිතුණා පොඩක් වෙනස් විදිහට try කරලා බලන්න ඕනි කියලා. හැමදාම හැම වෙලේම නැත්තම් අපි එකම විදිහනේ කරන එකත් මහන්නේ. ඉතින් ඔන්න අනිවාර්යෙන් මං ඉතින් ඒකත් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්කෝ. ඉතින් ළමයි යන අතරමඟ අපිත් චුට්ටක් මෙයාලා ළඟ නතර වුණා. එයාලගේ පුංචි පැටව ටිකකුත් ඉන්නවා මේ බලන්නකෝ. මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා එන්නේ නම් මාළු කන්න. අපිත් ඉතින් මෙතන චුට්ටක් නතර වෙලා මෙයාලා දිහා බලාගෙන හිටියා. ඊටත් පස්සේ ඉතින් ඔන්න ටික දුරක් ගිහලා ආයෙමත් නැවතුණා. මොකද ඉතින් අහුරස්නේ ගොඩාක්ම වැඩි. දැන් දවල් 1-2ට වගේ. ඉතින් මේ ගඟ ළඟ මේ ගස් යටේදී හරිම සනීපයි, සීතලයි. ඉතින් අපි 3 දෙනාත් ඉතින් චුට්ටක් වෙලා මෙතන නතර වෙලා හුලන් ටිකක් වැදිලා ඔන්න ආයි ගමන යන පටන් ගත්තා. අද නම් මගේ vlog එකේ ගොඩක්ම දේවල් නැහැ. හැබැයි ඔන්න මම ආයෙත් එනවා සුපුරුදු විදිහට vlog එකක් අරගෙන. කොහේ ගියත් ඉතින් මේක නම් වැරදින්නෙම නැහැ. එහෙනම් ආයෙ දවසක ඔයගොල්ලන්ගේ ගෙදරට සුපුරුදු විදිහට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම ජේසු පිහිටයි.